සම ලෙඩ කරන බ්ලීචිං ට්‍රෙන්ඩ් එක. හලෝ ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා ලයිෆ් එකට ෂෝට් කට්ස් නැහැ කියන ගමම්ම. හේතුව අපේ ස්කින් කෙයාර් වලට ආවත් අපි ෂෝට් කට්ස් වලට පුරුදු වෙලාදෝ කියලා සමහරක් වෙලාවට හිතන නිසා ඒ ගැන හරියට කතා කරන්න හිතුවා. කතාවේ වාර්තාව තමයි සම ලෙඩ කරන බ්ලීචිං ට්‍රෙන්ඩ් එක. අපි එතනින් පටන් ගමු. ඒ ගැන කතා කරන සුදුසුම කෙනෙක් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. Aesthetic physician Dr. Piyumini. Hello. Hi Julia. Doctor, මේ bleaching creams මේ වෙනකොට ඒ වචනේ දන්නේ නැති කෙනෙක් නෑ. මේ cream ගැන දන්නේ නැති කෙනෙක් නෑ. ඇත්තටම doctor මේ bleaching cream ගොඩාක් වෙලාවට කියන්නේ natural කියලා. එහෙම natural නම් සතියෙන් දෙකකින් දවසින් දෙකකින් සුදු වෙන්න පුළුවන්ද? මේවා bleaching නම් naturalද? ඔව් ජූලියා. ඇත්තටම දැන් මේ වෙළඳ පෙළේ තියෙන සතියෙන් දෙකෙන් සුදු වෙනවා කියන ඒවා natural නම් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඒ වගේ ගොඩක් වෙලාවට තියෙන්නේ අපිට අපේ ඇඟට අහිතකර සංයෝග. අපි ගත්තොත් naturally අපේ හැමේ වර්ණය සමහර වෙලාවට අපි අවුවට පිලිසුනහම shades එකක් දෙකක් වගේ light කරගන්න පුළුවන් natural ingredients තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් licorice root extract, අපි කියනවා valmi, ඊට පස්සේ කහ, ඊළඟට lime, මේ වගේ අන්තර්ගත vitamin C, මේ වගේ දේවල් එක්ක අපේ හැමේ යම්තාක් දුරකට shades දෙකක් තුනක් light කරගන්න පුළුවන්. නමුත් මේ සතියෙන් දෙකෙන් හැමේ පාට හොඳටම වෙනස් කරන දේවල් වල natural දේවල් නම් තියෙන විදිහක් නැහැ. ගොඩක් වෙලාවට මේ වගේ අන්තර්ගත වෙන්නේ අපේ ඇඟට අහිතකර හොඳ නැති රසායනික සංයෝග. ඒකම ડોක්ටර් දැන් ප්‍රමිතියෙන් තොරව හදන මේ අඩු මිලට විකුණන බ්ලීචින් ක්‍රීම් ඇතුලේ තියෙන්නේ මොනවද කියලාවත් අපි දන්නේ නැහැ ડોක්ටර්. ඇත්තටම මොනවද තියෙන්නේ මේ ක්‍රීම් වල? ඔව් ඇත්තටම මේක ශ්‍රී ලංකාවට දැන් ගොඩක් ලොකු ප්‍රශ්නයක් නිසා ගොඩක් දුරට මේ ගැන එක එක පර්යේෂණ කරලා තියෙනවා. ඉතින් ඒ වගේ හොයාගෙන තියෙන්නේ මේ ක්‍රීම් වල අන්තර්ගත වෙන්නේ ස්ටිරොයිඩ්ස්, ඊට පස්සේ හයිඩ්‍රොක්විනෝන්, ඊට පස්සේ මර්කරි. හරියට නිසි ප්‍රමිතියක් නැතුව අපි දන්නේ නැහැ කොච්චර මාත්‍රාවක් මේ වගේ තියනවද, අපේ ඇඟට කොච්චර විදිහේ බලපෑම් ඇති කරන්න පුළුවන්ද, හැමේ සෛලවලට කොච්චර හිතකර බලපෑම් වෙන්න පුළුවන්ද, හිතු මතේට මේවා හදන නිෂ්පාදකවරුන්වත් කවුද කියලා දන්නේ නැහැ. එක එක විදිහේ ක්‍රීම් වර්ග එනවා. ලේබල් එකක් හරියට නැති, මොනවද අන්තර්ගත ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා නැති, එක එක විදිහේ ක්‍රීම් වර්ග ඇත්තටම වෙළඳපොලේ ගොඩක් බහුලව සුලභව ලේසියෙන් කෙනෙක්ට ගන්න පුළුවන් විදිහට තියෙනවා. ඉතින් මේවා ඇත්තටම මම කලින් කිව්වා වගේ ස්ටිරොයිඩ්ස්. ස්ටිරොයිඩ්ස් කියලා කියන්නේ ගොඩක් වෙලාවට වෛද්‍යවරයෙක්ට හම්බ වුණාම, ඒ කියන්නේ අපි දන්නවා patient කෙනෙක් සමහර වෙලාවට එනවා. එතකොට ඒගොල්ලන්ගේ තියෙන හැමේ යම්කිසි conditions වලදී ස්ටිරොයිඩ්ස් අපි prescription එකක් විදිහට දෙනවා ජූලියා. ඉතින් මේ ස්ටිරොයිඩ්ස් වලින් අපි දකිනවා මාසෙකට පස්සේ අපි ලෙඩේ හොඳ වුණාද කියලා බලන්න ආයෙ රිවිව් කරද්දී ඒ සමහර වෙලාවට වටේට චුට්ටක් සුදු පාට වගේ වෙලා තියෙනවා. ඉතින් මේ ස්ටිරොයිඩ් එකේ side effect එක. ඉතින් මේක පාවිච්චි කරලා තමයි මේවා දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න කියලා, ඒ සුදු වෙනවා කියලා, ඒ වගේ දේවල් අන්තර්ගත කරලා මේ ක්‍රීම් වර්ග හදන්නේ. අනික් දේ තමයි මර්කරි. හරිම සුලභව දකින්න තියෙන ඉන්ග්‍රීඩියන්ට් එකක් මේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වල. ඉතින් මර්කරි වලිනුත් එක බැර ලෝහයක් අපේ හැමට කිසිසේත්ම හිතකර නැහැ. ඒවත් හිතු මතේට මේ ක්‍රීම් වර්ග වලට දාලා සතියෙන් දෙකෙන් හැමේ පාට සුදු වෙනවා කියලා ගොඩක් වෙලාවට මිනිස්සුන් මේවට ඇත්තටම නැඹුරු වෙනවා අපි දකිනවා. ඉතින් මේවා හැමට ගොඩක් වෙලාවට සුදුසු නෑ පාවිච්චි කරන්න. නමුත් ඉතින් සුලභව වෙළඳපොලේ තියෙනවා ගන්න. ඉතින් ડોක්ටර් දැන් අපි දන්නවා අපි අහලත් තියෙනවා බ්ලීචින් කියලා ගත්ත ගමම මේක අපිට අහිත කරයි, හොඳ නැහැ, අපේ හැමට හොඳ නැහැ කියලා. ඒක අපේ හැමට විතරක් නෙමෙයි අපේ ශරීරයටත් හොඳ නැහැ කියලා. හැබැයි එහෙම දැනගෙනත් මේක මිනිස්සු අතර හරි ජනප්‍රියයි, ෆේමස්, ගොඩ දෙනෙක් භාවිතා කරනවා, බය නැතුව භාවිතා කරනවා. ඇයි එහෙම තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ? මම හිතන්නේ ජූලියා මේක අපේ රටවල් වල අපි යටත් විජිතයක් විදිහට කාලයක් තිස්සේ හිටියන්නේ. ඒ ඉන්න කාලයත් එක්ක අපේ මිනිසුන්ගේ හිතට වැදිච්ච ආකල්පයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද ඒ කාලේ සුදු ජාතිකයන් විසින් අපිව පාලනය කරද්දී අර සුදුහමට හරිම නිකන් නොවැදගත් වටිනාකමක් දීලා තිබ්බා. ඒකත් එක්ක ගොඩක් වෙලාවට සුදුහම තමයි ලස්සන, සුදුහම තමයි හොඳ, මේ වගේ හරිම නොවැදගත් වටිනාකමක් තමයි. ඒක එහෙම ලැබිලා තිබ්බ නිසා තමයි ගොඩක් අයට මේ සුදු වෙන්න ඕන දෙයක් අපේ සමාජයේ ගොඩක් ඒ ආකල්පය දැන් කිඳා බහැලා තියෙන්නේ. අපි දන්නවා ගොඩක් වෙලාවට අපේට හම්බෙන රෝගීන් උනත් ඇවිල්ලා අහන්නේ ડોක්ටර් සුදු වෙන්න මොන හරි ක්‍රීම් එකක් තියනවද? සුදු වෙන්න මොන හරි බෙහෙතක් දෙන්න පුළුවන්ද? ඒ වගේ හරිම සුලභව අහන්න ලැබෙන ප්‍රශ්නයක්. ඉතින් මේක ඇත්තටම ගොඩක් වෙලාවට දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ගොඩක් අය දන්නේ නැහැ මේකේ අහිතකර බලපෑම් මොනවද. නමුත් ඒ සඳහා යොමු වීමක් තියෙනවා. ඊටත් අමතරව අපිට දකින්න ලැබෙන
කරනවා සෝෂල් මීඩියාවල ගොඩක් වෙලාවට මේ ප්‍රොඩක්ට්ස් ප්‍රමෝට් කරනවා. අපි දකිනවා සමහර වෙලාවට එයා ස්වභාවිකවම සුදු කෙනෙක් කියනවා මම සුදුනේ මේ ක්‍රීම් එක පාවිච්චි කළා කියලා. ඉතින් මේවත් එක්ක ගොඩක් වෙලාවට අර සුදු වෙන්න ඉතාමත් දැඩි උමනාවක් තියෙන කෙනෙක් ටක් ගාලා යොමු වෙන්න පුළුවන්. අපි දන්නේ ඒක හැමට අහිත කරද කියලා. නමුත් ඒ සඳහා යොමු වීමක් දකින්න ලැබෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් එක්ක ඔය සුදු වෙන එකට නැඹුරුවක් දකින්න ලැබෙනවා සමාජයේ අද. ඩොක්ටර් දැන් අපිට මේක මං අහලා තියෙනවා ගොඩක් වෙලාවට සුදුවෙන ක්‍රීම් එකක් ගන්න ගත්තාම ඒක නවත්තන්න හිතෙන්නේ නැහැ. ඒක ඇඩික්ෂන් එකක් වෙනවා කියලා. ඒක නවත්තන්න හිතෙන්නෙම නැහැ කියන තැන ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා අපේ ආදරණීය මිනිස්සු ඉන්නවා ඒ වගේ තැනක. ඉතින් එතකොට ඩොක්ටර් හිතන විදිහට මේක ලොං ටයිම් අපි භාවිතා කරන්න ගියොත් එහෙම එක දිගටම පාවිච්චි කරන්න ගියොත් එහෙම මොන වගේ බලපෑම්ද ඇති වෙන්නේ කොයි විදිහටද ඒක ඉෆෙක්ට් වෙන්නේ? ඇත්තටම මං කිව්වා වගේ ජූලියා මේ වගේ අන්තර්ගත ස්ටිරොයිඩ් නිසා ඊට පස්සේ මර්කරි නිසා ගොඩක් වෙලාවට අපිට සයිඩ් ඉෆෙක්ට්ස් දකින්න ලැබෙනවා. ගොඩක්ම කොමන්ලි දකින්න දෙයක් තමයි හැම තුනී වෙනවා. ඒගොල්ලෝගේ අපි දකිනවා ඔය සුදු වෙන ක්‍රීම් භාවිතා කරන අයගේ බ්ලඩ් වෙසල්ස් ඒ කියන්නේ පොඩි පොඩි කැපිලරීස් වගේ රතු පාටට හැම යටින් ඒවා පේන්න පටන් ගන්නවා. ඒ හැම ගොඩක් තුනී වෙනවත් එක්කම වෙන දෙයක්. ඊට පස්සේ මේ ප්‍රොඩක්ට්ස් වල තියෙන අහිතකර ද්‍රව්‍ය නිසා අපේ හැමේ සෛල ගොඩක් දුරට විනාශ වෙනවා. ඉතින් ඒකත් එක්ක අපේ ස්කින් එකේ තියෙනවානේ බැරියර් ෆන්ක්ෂන් එක අපේ හැම කියන එක අපිට තියෙන ඉන්ද්‍රිය. ඒක තියෙන්නේ අපේ ආරක්ෂාවට. ඉතින් ඒ දේවල් හැමට හරියට කරගන්න බැරි වුණාම ගොඩක් වෙලාවට අපි දකිනවා කුරුලා ඇක්නි පිම්පල්ස් ඔය වගේ බිබිලි වගේ ඇවිල්ලා හැම ආසාදන තත්ත්ව වගේ ඇවිල්ලා හරිම ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා හැමට. ඊට පස්සේ අපේ සමකය ආසන්න වෙන රටක්. අපිට මේ හැමේ මෙලනින් කියන වර්ණකය අපිට ආරක්ෂාව සඳහා අවශ්‍ය දෙයක්. ඒකයි අපිට ඒක හැමට ලබා දීලා තියෙන්නේ. ඒකයි සමකයෙන් ඈතට යන්න පුද්ගලයන්ගේ හැමේ වර්ණය සුදු. මොකද ඒගොල්ලන්ගේ මෙලනින් අන්තර්ගත නැති නිසා. ඉතින් මේ අපි ගන්න ක්‍රීමුත් එක්ක මෙලනින් ඔක්කොම විනාශ වෙලා යනවා. එතකොට අපිට පුළුවන් ද අවුවෙන් ආරක්ෂා වෙන්න? බැහැ. ඉතින් ඒකත් එක්ක අපි දකිනවා මේ බ්ලීචින් ක්‍රීම්ස් වලින් සුදු වෙච්ච කට්ටිය අවුවට ගියාම හැම රතු වෙලා හැම හරිම පිලිස්සලා වගේ ගතියක් බර්න් වෙලා වගේ ගතියක් තියෙනවා. ඒත් එක්කම හැමට අවශ්‍ය දේවල් කරගන්න බෑ. හැමට අපිව ප්‍රොටෙක්ට් කරගන්න බෑ. හැම ටක් ගාලා වේලෙනවා. හැමේ රැලි වැටෙන ගතිය ටක් ගාලා ඒගොල්ලොන්ගේ හැම වයසට යනවා. ඉතින් මේ වගේ දේවල් ගොඩාක් සයිඩ් ඉෆෙක්ට්ස් විදිහට අපිට දකින්න ලැබෙනවා බ්ලීචින් ක්‍රීම්ස් ගොඩාක් කාලයක් පාවිච්චි කරනවත් එක්කම. ඩොක්ටර් දැන් මේ කතා කරපු හැම දෙයකින්ම පැහැදිලි ඒ කිසිම ක්‍රමයක් తాවකාලිකයි ඒ වගේම හොඳ නැහැ අපේ ශරීරයට කියන එක. බ්ලීචින් ක්‍රීම් හොඳ නැහැ. එහෙනම් හොඳ ක්‍රමය මොකක්ද? අපේ ස්කින් එක අපේ සම නිරෝගීව හරිම හෙල්ති විදිහට තියාගන්න නම් අපි මොනවද භාවිතා කරන්න ඕනි? පාවිච්චි කරන්න ඕනි? ඔව් ජූලියා. අපි දැන් කතා කරනවා බියුටි ස්ටෑන්ඩඩ්ස් කියලා දෙයක්. ඒකෙදි අපි කියනවා ඊවන් ස්කින් ටෝන් එකක් තමයි සාමාන්‍යයෙන් අපි ලස්සනයි කියලා කෙනෙක් දකින්නේ. ඒ කියන්නේ හැමේ හැමතැනම එකම පාටක්. සමහරක් තැන්වල අඳුරු තැන් නැහැ, කළු පැල්ලම් නැහැ. හැමතැනම එකම වර්ණයක් තියෙනවා නම් ඒක තමයි අපි ලස්සන ස්කින් ටෝන් එකක් කියලා කියන්නේ. ඉතින් මේ වගේ අපේ හැම නිරෝගීව ලස්සනට පවත්වා ගන්න අපිට කරන්න පුළුවන් යම් යම් දේවල් තියෙනවා. සමහරක් දේවල් අපිට ලේසියෙම අපේ රුටීන් එකට එකතු කරගත්තොත් අපිට ඒ දේවල් වලින් නිරෝගී හැමක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට පැය 6ක් එක දිගට නිදා ගන්න එක. ඊට පස්සේ වතුර ලීටර් 2-3ක් අතර ප්‍රමාණයක් දවසකට පානය කිරීම. ඊළඟට අපි කතා කරොත් අපිට මොයිස්චරයිසර් එකක් වගේ දෙයක් භාවිතා කිරීම මගින් අපේ හැම ඩිහයිඩ්‍රේට් නොවි හැම සෛල වලට ගොඩක් හොඳට වැඩ කරන්න පුළුවන්. හොඳ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරනවත් එක්කම. ඉතින් මොයිස්චරයිසර් එකක් තෝරා ගනිද්දි අපි හිතන්න ඕනේ හැමතිස්සෙම මේක නිසි ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කරපු මොයිස්චරයිසර් එකක්ද. ඊට පස්සේ මේ වගේ අන්තර්ගත දේවල් හරියට තියෙනවාද? ඒ කියන්නේ හයිලුරොනික් ඇසිඩ්, ග්ලිසරින්, ඊට පස්සේ නයසිනමයිඩ්, විටමින් C මේ වගේ දේවල් අන්තර්ගත මොයිස්චරයිසර් එකක් පාවිච්චි කිරීමත් මගින් අපිට ගොඩක් දුරට අපේ හැම ලස්සනට නිරෝගීව තියාගන්න පුළුවන්. ඊට පස්සේ සන්ස්ක්‍රීන් එකක් භාවිතා කිරීම. මොකද අපේ සමකය ආසන්නව ඉන්න රටක්. ඉතින් ඉරේලියෙන් UV ඩැමේජ් එකත් එක්ක අපේ හැමේ පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකට හොඳට අපිට ෆයිට් කරන්න පුළුවන් හොඳ සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කිරීම මගින්. ඊට පස්සේ අපි ගත්තොත් විටමින් වර්ග. අපි සමහර වෙලාවට අපේ ලයිෆ් ස්ටයිල් එක හරිම බිසි. සමහර වෙලාවට මීල් ස්කිප් වෙනවා. හරියටම අවශ්‍ය නියුට්‍රිෂස් ෆුඩ් හම්බෙන්නේ නැහැ. ඒකත් එක්ක අපිට පුළුවන් මල්ටි විටමින් එකක් දවසකට ගන්න. සිං
සිංක් අයන් මේ වගේ දේවල් වල පොඩි ඩිෆිෂන්සිස් තියෙද්දී සමහර වෙලාවට අපේ හැමේ කළු පැල්ලම් වගේ ඇති වෙන්න බලනවා. ඉතින් මල්ටි විටමින් එකක් දවසකට එකක් ලබා ගැනීම මගිනුත් හැම ගොඩක් නිරෝගීව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම අපිට කරන්න පුළුවන් තවත් දෙයක් තමයි long sleeves caps වගේ දේවල් භාවිතා කරන එක අපි අවුවට වගේ එක්ස්පෝස් වෙද්දී. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් සබන් වර්ග වලින් වගේ මූණ හොදනවා නම් ඒ වගේ තියෙන සමහර වෙලාවට කෙමිකල්ස් අපේ හැමට සැරවෙන්න පුළුවන්. ඒක නිසා ටිකක් කෙමිකල්ස් වර්ග අඩු මයිල්ඩ් මොන හරි අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒකත් එක්ක ක්ලෙන්සිං ගැනත් අපි ටිකක් අවධානය යොමු කරන්න ඕනේ. එතකොට හැම වේලෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් ඇත්තටම අපේ හැම ගොඩක් නිරෝගීව දීර්ඝ කාලයක් වියලි නොවි තියාගන්න පුළුවන් මේ දේවල් අපේ රුටීන් එකට එකතු කරගෙන. ලයිෆ් ස්ටයිල් එකත් හොඳ කරගන්න ගමන් නේද ඩොක්ටර්? මොකද දැන් අපි කතා කරපු බ්ලීචින් ක්‍රීම් වලින් අපේ ලයිෆ් ස්ටයිල් එකට පොසිටිව් දෙයක් එකතු වෙන්නේ නැහැ. නෙගටිව් දේවල්මයි වෙන්නේ. ඉතින් ඩොක්ටර් පැහැදිලිව හරි ලස්සනට දේවල් ලේසිම විදියට සරලම විදියට එක්ස්ප්ලেইন කරා. thank you so much ඩොක්ටර් පියුමිනි. thank you ජුලියා. ඉතින් ඔය හැම දෙයක් එක්කම ඔයාලා හරි ලස්සනයි. ඒක කිසිම වෙලාවක ස්කින් ටෝන් එකකට ඩිෆයින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි කොච්චරකට ඔයාලා mentally physically සහ ඔයාලගේ හිත ඇතුලෙන් ලස්සනයිද ඔයාලා නිරෝගීද කියන දේත් එක්ක ඔයාලා ලස්සනයි. ස්කින් ටෝන් එකට ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. stay healthy, you guys are beautiful.